කොහොමද යාළුවනේ වෙල්කම් කියලා පිළිගන්නවා හැමෝම. අද අපි බලන්න යන්නේ වින් බ්‍රේකර් සීසන් 1 එපිසෝඩ් 5. එහෙනම් අපි කතාවට යමු. එපිසෝඩ් එක පටන් ගත්තු ගමන් අපිට පෙන්වන්නේ කොටෝහා මේ වෙනකන් එපිසෝඩ් වල වෙච්ච ඒවා කෙටියෙන් පැහැදිලි කරනවා. මම කියන්නේ නෑ ඒවා මම සම්පූර්ණයෙන් පැහැදිලි කරලා තියෙන නිසා. ඉතින් දැන් ජෝජි බොෆරින් සෙට් එක පිළිගන්නවා. ජෝජි නම් පොඩි එකෙක් වගේ හැමතැනම දුවනවා. ඉතින් දැන් කට්ටිය යන ගමන් ඉන්නේ පාරක් දිගේ. සකුරා සුවෝගෙන් අහන්නේ මෙහි තියෙන ඔක්කොම බාර් නේද කියලා. එතකොට පිටිපස්සේ ඉන්න නීරේ කියන්නේ ලොකුම බාර් තියෙන ප්‍රදේශය මේක තමයි කියලා. එතකොට සකුරා එකපාරටම නැවතිලා අහන්නේ නීරේගෙන් උඹ මොනාද මෙතන කරන්නේ කියලා. නීරේ සටන් කරන්නේ නෑනේ. නීරේ කියන්නේ ඒ වෙලාවේ මමත් එතන හිටියා. ඒක නිසා මමත් ඒකට සම්බන්ධයි කියලා. සකුරාට නීරේ කියන්නේ මමත් බොෆරින් වල කෙනෙක් නිසා මටත් ඉගෙන ගන්න දෙන්න කියලා. සකුරා රතු වෙනවා. සුවෝ විහිළු කරාම සකුරා කට පියා ගන්නවා කියලා කිව්වාම හිරගි කියන්නේ තමුසේ කට පියා ගන්නවා කියලා. මොකද සකුරා හයියෙන් කෑ ගහපු නිසා. ඉතින් දැන් කට්ටිය එන්නේ සිංහ හිසේ ගුහාවට. ඒකේ ඔරි කියලා ලියලා තියෙනවා. ඉතින් කට්ටිය ඒක ඇතුළට යනවා. නීරේ කියන්නේ පරණ ඔරියන් කියන සිනමාහල සිංහ හිසේ ගුහාව වෙලා තියෙනවා කියලා. ඔරි කියලා කියන්නේ කූඩුව කියන එකට. ඉතින් කට්ටිය ඇතුළට ගියාම සිංහ හිසේ ගොඩක් අය බලන් ඉන්නවා. ඒක ස්ටේජ් එකක් එක්ක හැදුන හෝල් එකක්. ඉතින් ජෝජි කියන්නේ සුපිරි ෆන් එකට වෙලාව ආවා. ඉතින් දැන් උමේමියා කට්ටියට කියන්නේ මගේ ෆයිට් එක තමයි මෙතන ප්‍රධාන එක. ඔයාලගේ දිනුම පැරදුම ගණන් ගන්නෙ නෑ. ඒක නිසා සැහැල්ලුවෙන් ඉන්න කියලා. එතකොට සකුරා මගුල තමයි ගණන් ගන්නෙ නැත්තත් මට පරදින්න අදහසක් නෑ කියලා කියනවා. ජෝජි උමේමියාට කලින් අඬ ගැව්වත් ජෝ කියන්නේ අනේ නායකයා මුලින් යන්නේ නෑ කියලා. ඉතින් එකපාරම අර බාග කොණ්ඩය අහන්නේ මම මුලින්ම යන්නද කියලා. සුගිෂ්ඨානේ යාගේ ප්‍රතිවාදියා එයත් කැමති වෙලා යනකොට සකුරා අඩෝ මම තාම උඹත් එක්ක මගේ ඒවා විසඳගත්තෙත් නෑ. ඒත් උඹ අද පරාද වුණොත් ආයි මම උඹත් එක්ක ගහගන්නෙත් නෑ. සුගිෂ්ඨා අනිත් පැත්ත හැරිලා ඇහුන්නේ නෑ වගේ යනවා. ඉතින් සටන පටන් ගන්න යන්නේ. අර බාග කොණ්ඩයාගේ නම අරිමා. ඒක අපිට කියන්නේ නීරේ. නීරේ කියන්නේ අරිමගේ එකපාරකින් ඉලෑට කිහිපයකට වැඩේ දෙන්න පුළුවන් කියලා. සූවෝ කියන්නේ අපේ කෙනත් එහෙම කෙනෙක් නිසා අවුලක් නෑ කියලා. එකපාරටම උමේමියා කියන්නේ ඒ යකත් එක්ක සුගිෂ්ඨාව දැම්ම එකට මට දුකයි කියලා. ඉතින් සටන පටන් ගන්නවා. අරිමා කපටි විදිහට ඒ උමේමියා කියලා කියනවා. සුගිෂ්ඨා උමේමියා දිහා බලනකොට අරිමා සුගිෂ්ඨාට පහර දෙනවා. දීලා කියන්නේ සටනකදී අහක බලන්න එපා කියලා. සුගිෂ්ඨාට මල පනිනවා. අරිමගේ අතින් අල්ලලා පස්සේ මූණ අල්ලලා ගහනවා පොළවේ. පළවෙනි වතාවට අපිට සුගිෂ්ඨාගේ කටින් පිට වෙන වචනයක් ඇහෙනවා. සන් කියලා. කට්ටියම පුදුම වෙලා යනවා. උමේමියා සකුරා ඇරෙන්න. අනික් ඔක්කොම කන්ෆියුස්. සකුරා කියන්නේ දුර්වල පස්සක් කියලා. දීපු පාර ඉවර වුණාම සුගිෂ්ඨා කියන්නේ උමේමියා නෙමෙයි මෝඩයෝ උමේමියා සන් කියලා. අරිමා එතනම ඩවුන්. සිංහ හිසේ අය දුකින් ඉන්නේ. ජෝජි විතරක් කපුඩි ගගා සතුටු වෙනවා. ජෝජි එයා නම් තදේ ඊළඟට මට chance එක දෙන්න කිය දුවන්න හදනකොට ජෝ එයාව අල්ල ගන්නවා. ඉතින් සුගිෂ්ඨා පහලට එනවා. උමේමියා කියන්නේ ඔයා කවදත් හැඩි දැඩි ඇඟක් තිබුණා නේද කියලා. ඉතින් දැන් අර අරිමව ස්ටේජ් එකෙන් අයින් කරනවා. අයින් කරපු උන් දෙන්න විහිළු කරන්න ගන්නවා. එතකොට සකුරා මන් ළඟින් කතා කර ඇවිදින එක නවත්තන්න. ආයෙත් බලේ බැතිමත්තු කියන්න එපා. උඹලා දිහා බලන එකත් මාව ලැජ්ජ කරවනවා. පිස්සෝ කියලා කියනවා. ඉතින් සිංහ හිසේ එකෙක් ළඟට එනවා. එතකොට සූවෝ උන්ට පාරවල් වැදුනහම විතරයි තේරෙන්නේ. එතකොට තව එකෙක් සූවෝගේ කරෙන් අල්ලලා කියන්නේ කොමට තේරුම් කරපම් බලන්න කියලා. එතකොට ජෝජි ඒ මිනිහාගේ ප්‍රතිවාදියා උඹ නෙමෙයි පස්සෙන් හිටපන් කියලා පට්ට දරුණුවට ඒ මිනිහට කියනවා. ඒ මිනිහා බය වෙලා එතනින් දුවනවා. ඉතින් දැන් ඊළඟ සටන සකුරා යන්න හැදුවත් යන්නේ සූවෝ සහ කනුමා. ඌ බය වෙලා ඉන්නේ හොඳටම. සූවෝ නැගිටලා යන්න හදන ගමන් කියන්නේ සකුරා ඔයා මෙහෙ උඩම තැන ගන්න ආවා කියලා කියද්දි මම හිතුවේ උඹ මෝඩයි කියලා. ඒත් එහෙම නෑ. ඔයාගේ වචන සහ ක්‍රියාවලට හොඳ කොන්දක් තියෙනවා. මම හිතන්නේ ඒක නියමයි කිව්වහම සකුරා රතු වෙලා යනවා. සකුරා කියන්නේ ඉක්මනට පළ කියලා. සූවෝ කියන්නේ ඔයා එක්ක දිගටම ඉන්න පුළුවන්
වෙන විදිහට මම මගේ උපරිමය කරන්නම් කියලා. ඉතින් සටන පටන් ගන්න හදන්නේ. නීරේ කනුම ගැන කියන්න හැදුවත් සකුරා කියන්නේ සූවෝ ගැන කියන්න කියලා. නීරේ කියන්නේ එයා මධ්‍යම පාසලේ ඉඳලම ශක්තිමත් කෙනෙක්ලු. එයාගේ කීර්තිය විතරයි දන්නේ. කාත් එක්ක විරුද්ධව ජයග්‍රහණය කරාද කියලා දන්නේ නෑ කියලා කියනවා. උමේ මියාහිරගී කවුරුත් සූවෝ ගැන වැඩිය දන්නේ නෑ. අර කලින් ආපු කෙනාගේ මල්ලි. ඒ කියන්නේ අරිමගේ මල්ලි තමා කනුම කියන්නේ. ඌ හොඳටම බය වෙලා ඉන්නේ සූවෝට. සූවෝ කනුමව මානසිකව වට්ටනවා. කනුම පහර දුන්නත් සූවෝ කරන්නේ වළක්වන එක. කනුම පුදුම වෙනවා සූවෝ පහර දෙන විදිහට. කනුම කොච්චර ගැහුවත් වැඩක් නෑ. කනුමට එකපාරක්වත් ගහගන්න බැරි වෙනවා. බලන් ඉන්න කට්ටිය කනුමට බනිනකොට කනුම මාව අල්ලනවා, තල්ලු කරනවා. මට මුකුත් කරන්න බෑ. මූ පට්ට වේගෙන් ඒවා කරනවා. එතකොට උමේ මියා එයා මහත්තයෙක් විතරක් නෙමෙයි. ඌට කරුණාවේ අංශු මාත්‍රයක්වත් නෑ කියලා කියනවා. සූවෝ කනුමව නැගිට්ටව ගහනවා. ඉතින් සකුරා කියන්නේ ඌ කරන්නේ දුර්වලින්ව මෝඩයන් බවට පත් කරවනවා ඌගේ කතාවෙන් කියලා. ඉතින් කනුමා චෝජි දිහා බලාගෙන ඉන්නකොට චෝජි නිදි ජෝ සටන දිහා බලන්නෙවත් නෑ. කනුමා බය වෙනවා එයාවත් සිංහ හිසෙන් අයින් කරයි කියලා. මේක වෙන්නේ නෑ කියලා ආයෙත් සටනට එනකොට සූවෝ දෙනවා කනුමගේ මූණටම. ඒත් ඒක වැදිලා නෑ. සූවෝ කියන්නේ වැඩිහිටියෙක් වෙන්න, වැඩිහිටියෝ වගේ සටන් කරමු කියලා. ආයෙත් කියන්නේ වැඩිහිටියෙක් වෙන්න ඕන වෙන්නේ උපකල්පනය. ඒත් සූවෝ උත්තරේ කියන්නේ නෑ. ඔයාට අමාරු වෙලා වැටුනහම අපි ඔයාට අමතක වෙන්න කලින් ඊළඟ පියවරට යමු කියලා කියනවා. අර උපකල්පනය ශක්තිමත් කරන්න මොනවාද ඕනේ? ඒක යථාර්ථයක් වෙන්න ඕන. යථාර්ථයක් වෙන්නත් උපකල්පනය ඕනේ කියලා කියනවා. සූවෝ අනික් පාරක් දෙන්න හදනකොට ජෝ කියන්නේ ඇති සමා වෙන්න අයිපැච් කුන් ඔයාට අයින් වෙන්න පුළුවන්ද කියලා අහනවා. ජෝජි දැනුයි නැගිටින්නේ ඉවරද කියාගෙන. කනුමා නෑ ඉවර නෑ කිව්වත් ජෝ කියන්නේ අපිට තව නින්දා කරන්න එපා කියලා. එයාව සිංහ හිසෙන් අයින් කරා කියලත් කියනවා. සූවෝ කනුමා ළඟින් යන ගමන් කියන්නේ වැඩිහිටියෙක් වෙනවා කියන්නේ සංවේදනය කරන්න පුළුවන් වෙන එක කියලා. ඉතින් සූවෝ ස්ටේජ් එකෙන් බහිනවා. මෙතනින් මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. ඉතින් යාළුවනේ කොහොමද අද කතාව? හොඳයි නම් ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම කරන්න. අනික් අය දන්නේ නැහැ කියලා හිතන කතාවට අදාළ ඔයා දන්න දේවල් තියෙනවා නම් හා මගේ හෝ වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඊළඟ එපිසෝඩ් එකෙන් සෙට් වෙමු. සුබ දවසක්. ජය වේවා.